දෙයියනේ කියලා අද හදමු අපි චිකන් ටිකක්. මේකෙන් කෑල්ලක් පැන්නේ කොහෙන්ද මේක ඇතුළට. කපද්දි චිකන් කෑල්ල පැනලා ගියා අවුලක් නැහැ. අපි තියෙන විදිහට මේකෙන් හදාගමු. ලුණු ටිකකුත් දාලා මේක අත ගා ගන්නවා. මං චිකන් හදද්දි වැඩි තෙල් සීන් එකට යන්න කැමති නෑ. මොකද තෙල් කනව වැඩි හින්දා එයා ෆ්‍රයි එකේ පොඩ්ඩක් ෆ්‍රයි කරලා ගන්නවා. එතකොට අවුලක් නැහැ. ඉතින් තෙල් දැම්මා වගේම එන්නේ නැහැ. ඒ උනාට ෂේප් ඉතින් මේක ගොඩක් වෙලා එයා ෆ්‍රයි කරනවා නම් සුපීරියර්ට වෙනවා. මං එච්චර කරන්නේ විනාඩි 20ක් 25ක් වගේ හයි හීට් එකේ දාලා ගන්නවා. හරි ඒක එයා ෆ්‍රයි වෙනකන් ඉතින් කරන්න දෙයක්වත් තියෙන්න ඕන නිසා ෂේප් එකේ මං කුක්සි අස් කරගන්නවා. ඔය අනම්මනන් ටික පිටි කරලා නැත්තම් මේක අන්තිමට ගන්න නිකන් පට්ට කම්මැලි. හරි ඊට පස්සේ ඉතින් මම ලුණු අරෝමේ වලට කපන්න පටන් ගන්නවා. රපින්ච ගොඩක් ගස් පිටින් දානවා. මට පොඩ්ඩක් කපලා දාන්න ඕනේ. අර ලොකු ලොකු කෑලි හැපෙද්දී ඒක සෙට් නැහැ. මෙහි සුද්ද ගෙනත් දුන්නා ගෙදර හැදිච්ච මිරිස් වගේක්. මේක දාලා බලමු. මේක එච්චර ලොකු සැරක් නෑ. හැබැයි රහයි මේක දැම්මම. අවුලක් නෑ. කන්න පුළුවන් හොඳට. සේර කෑල්ලකුත් කපාගමු. සේර දැම්මම ඉතින් චිකන් කොහොමද රහයිනේ. ටික කරලි ඉවරෙද්දි ඉතින් වෙලාව ගිහිල්ලා චිකන් ටිකත් හරි මං කලින් එක සෙට් එකක් හදාගෙන තිබ්බේ. ඒකට ඉතින් ඔය මිරිස් 3-5 ටික දාලා කලින් මං ලිපෙන් තියලා තිබ්බේ. ඊට පස්සේ දෙවෙනි සෙට් එක ෆ්‍රයි වෙලා තිබ්බ. ඒ ටිකක් දාලා ඉතින් දැන් කලවම් කරගන්නවා මං ෂේප් එකේ. ඊට පස්සේ චුට්ටක් වහලා තියාගමු. මොකද මේකේ මම වතුර දාන්නේ නැහැ. හැබැයි වතුර දාන්නේ නැහැ. කොට වතුර දාලා වගේ සුපිරියටම වතුර උනලා දෙන චිකන් එකේ ඉතින් ලුණු පොඩ්ඩක් බලලා ලුණු මදි නම් එහෙම කරගෙන ඊට පස්සේ ආයෙ පොඩ්ඩක් වහලා තියාගන්න. මේ විදිහේ රෙසිපි වීඩියෝ නේ හොඳේ මං හදන විදිහේ තියෙන මේක අඩුපාඩු ඇති. හැබැයි මට නම් මාරම රහ කන්න. මේකට අලගෙඩියකුත් දාන්න පුළුවන් නම් සුපිරි. මට කම්මැලිද මොකද අදා ඉන්න බෑ. අල දැම්මමත් රහයි මාරු විදිහට. හරි වැඩේ ඉවරයි. චිකන් එක හැදිලා තියෙන්නේ. හොදි ගතියත් සුපිරියටම තියෙනවා. දැන් එන ඉතින් බත් ටිකක් බෙදාගෙන කෑමක් තමයි තියෙන්නේ. පාන් රෝස් පාන් වගේ තිබ්බත් අවුලක් නැහැ. මොකුත් නැහැ. ඉතින් බත් ටික එක කමු වෙනවා.